ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කුකුල් කොටුවක කිකිලි බිත්තරයක් දාලා ඒ බිත්තර ටික අරගෙන හොඳට ඇසුරුම් කරලා ඉන්දියාවේ වරායකට ගිහිල්ලා වරායෙන් නැව් නැගලා කොළඹ වරායෙන් බැහැලා ගුදමේ ඉඳලා කන්ටේනර් එක නැගලා හලාවත නගරයට එනකොට බිත්තරයක් 35යි. කොහොමද අනුර ජනාධිපතිතුමාගේ වාක්‍යයේ දිග? ඉතින් ඔයාට ඒ වගේ වාක්‍යයක් ඉංග්‍රීසි වලින් කියන්න තියා හිතා ගන්නවත් පුළුවන්ද? දැන් බලන්නකෝ ඒ වචන 50 ගාණක් තියෙන දිගම දිග පත හැල්ල කොහොමද ඉංග්‍රීසි වලින් කියන්න කියලා? An egg laid by a hen on a chicken farm in Gujarat in India, collected and carefully packed, transported to an Indian port, shipped by sea, unloaded at the port of Colombo, stored in a warehouse, loaded onto a container truck, and finally transported to Chilao town, cost 35 rupees. Haha. ඉතින් බලන්න ඒ වචන 52ක් තියෙන දඩ වාක්‍ය කොහොමද ඉංග්‍රීසි වලින් කිව්වේ කියලා. ඔයාට ඒ වාක්‍ය කියනවා තියා හිතා ගන්නවත් බෑ නේද? ඔයා ඕනනම් බිත්තරයක් රුපියල් 35යි කියයි. subject verb object කිය වචන 3-4 වාක්‍ය හදන්න විතරයි ඔයා ඉංග්‍රීසි පන්ති වලින් ඉගෙනගෙන තියෙන්නේ. දැන් බිත්තරයක් රුපියල් 35යි කියන්න පුළුවන් නේ. an egg costs 35 rupees. හැබැයි මේ බිත්තරේ කොහෙන්ද ආවේ? ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කුකුල් කොටුවක කිකිලිගෙන් ඒ ආපු බිත්තරය හලාවත නගරයට එනකන් ඒ ආපු ගමන ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? ඔන්න ඔතනට තමයි අපිට ඇඩ්වාන්ස් ඉංග්‍රීසි ඕන වෙන්නේ. ඉතින් ඔයාට ඇඩ්වාන්ස් ඉංග්‍රීසි දන්නේ නැතුව ඔයාට මේ වගේ වාක්‍යයක් කියනවා තියා හිතා ගන්නවත් බෑ. මෙච්චර කල් සිම්පල් ඉංග්‍රීසි කතා කරපු ඔයා වෙනුවෙන්ම එංගලන්තේ ඉඳලා අපි ඇඩ්වාන්ස් ඉංග්‍රීසි කෝස් එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් පළවෙනි දවසේ සහභාගී වෙලා බලන්න කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. පළවෙනි දවසේ අපි උගන්වන ඇඩ්වාන්ස් ඉංග්‍රීසි පාඩමෙන්ම ඔයාගේ සිම්පල් ඉංග්‍රීසි අපි ඇඩ්වාන්ස් ඉංග්‍රීසි බාටපත් කරනවා. ඉතින් ඔයාට පුළුවන් නොමිලේ සහභාගී වෙලා බලන්න මේ වීඩියෝ එක පහළින් තියෙන WhatsApp බොත් නම බලා එහෙම නැත්නම් මේ ඩිස්ප්ලේ වෙන නම්බර් එකට දාන්න WhatsApp මැසේජ් එකක් ඇඩ්වාන්ස් ඉංග්‍රීසි කියලා. එතකොට ඔයාට අපි නොමිලේ පන්ති ලබා දෙනවා. එහෙනම් අප පන්තිද හමුමු guys. I'm English with Ella from England.